අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව පැවසීය. 2023 7යි පළමු වන දින සිට ක්‍රියාත්මක කරනු ලබන අතර අංක 2415 66 සහ 2024 12 වන මාස 21 වන දින ඇති අති විශේෂ ගැසට් නිවේදනය මගින් මෙම යෝජනා ක්‍රමය අවසාන වරට සංශෝධනය කරනු ලැබ ඇත. 2025 වර්ෂයේ අයවැය අස්තමේන්තු මගින් වෙන් කරනු ලැබූ ඇති ප්‍රතිපාදන තුළ දැනට බලපවත්නා අස්වැසුම ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමය යටතේ ලබා දෙන ප්‍රතිලාභ පහත සඳහන් පරිදි සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කිරීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මෙලෙස හිමිව තිබේ. අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමයේ පළමුවන උපලේඛනයේ අඩංගු සංක්‍රාන්තික සමාජ කාණ්ඩය සඳහා ප්‍රතිලාභ හිමිවන කාල පරිච්ඡේදය 2025 4 වන මාස 30 දක්වා දීර්ඝ කිරීම. එකී යෝජනා ක්‍රමයේ දෙවන උපලේඛනයේ අඩංගු ආබාධ සහිත තැනැත්තන් සඳහා පිරිනමනු ලබන මාසික ආධාර මුදල සහ වකුගඩු ආධාර ලබන තැනැත්තන් සඳහා පිරිනමන මාසික ආධාර මුදල රුපියල් 7500 සිට රුපියල් 10000 දක්වා ඉහළ නැංවීම සහ වැඩිහිටි තැනැත්තන් සඳහා පිරිනමනු ලබන මාසික ආධාර මුදල රුපියල් 3000 සිට රුපියල් 5000 දක්වා ඉහළ නැංවීම සහ එම තීරණය 2025 අප්‍රේල් මාස සිට ක්‍රියාත්මක කිරීම. දෙවන උපලේඛනයේ දැක්වෙන ආධාර ලබන ආබාධ සහිත තැනැත්තන් සඳහා දීමනාව, වකුගඩු රෝගී තැනැත්තන් සඳහා වන දීමනාව සහ වැඩිහිටි තැනැත්තන් සඳහා වන දීමනාව ඉහත යෝජනාවලට යටත්ව ගෙවීම් කාල සීමාව 2025 12/31 දක්වා දීර්ඝ කිරීම. 2025 අප්‍රේල් මාසයෙන් පසු සංක්‍රාන්තික සමාජ කාණ්ඩ යටතේ දීමනා ගෙවීම නතර වුවත් එම පවුල්වල සිටින ආබාධ සහිත තැනැත්තන්, වකුගඩු රෝගීන් සහ වැඩිහිටි පුද්ගලයන් සඳහා පිරිනමනු ලබන ප්‍රතිලාභ දීමනා ගෙවීම් කාල සීමාව 2025 12 වන මාස 31 දක්වා දීර්ඝ කිරීම. අලුතින් ඉදිරිපත් වී ඇති ආබාධ සහිත තැනැත්තන් සහ වකුගඩු රෝගීන්ගේ අයදුම්පත් උපරිම සීමාවට යටත්ව ඇතුළත් කර ගනිමින් සුදුසුකම් ලබන්නන්ට 2025 12 වන මාස 31 දින දක්වා අදාළ දීමනාව ගෙවීම. තවත් අලුත් විස්තර දැන ගැනීමට SLnews.channel එක සබ්ස්ක්‍රයිබ් කර ළඟම තියෙන බෙල් බටන් එකත් ක්ලික් කරන්න. ස්තුතියි.